නිරෝගිමත් දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හැම කෙනෙකුටම. අද මම හිතුවා ඔයගොල්ලොත් එක්ක එකතු වෙලා ගෙවල් වල හරි අඩුවෙන් හැදෙන කෑමක් හදන්න. ඒ තමයි කැකිරි කරි එක. කැකිරි කියන්නේ අපි රසවත්ව හදාගත්තොත් චිකන් වගේ එහෙම නැත්නම් පොලොස් කරි එකක් වගේ රසටම හදාගන්න පුළුවන් දෙයක්. මේ තියෙන්නේ මම පිරිසිදු කරලා සෝදලා පිරිසිදු කරගෙන පොඩියට කපාගත්ත කැකිරි. මම ගෑස් එකේ හදන නිසා මේ කැකිරි ටිකක් පොඩියට තමයි කපාගන්නේ. කපා ගන්න අතරදී කරන්න ඕන විශේෂ දෙයක් තමයි ෆෝක් එකකින් හරි මේ වගේ පොඩියට කපා ගන්න කලින් ගෙඩිය සුත්ත කරගත්තට පස්සේ ෆෝක් එකකින් හරි එහෙම නැත්නම් පීතුඩකින් හරි මෙන්න මේ විදිහට දෙපැත්තෙම හිල් විදින්න. එතකොට මේ ගෙඩිය දෙහෙ විදිහට තුවාල කරපුවාම අපි උයන වෙලාවට එකතු කරන කරි කුඩු ලුණු කුඩු මේක ඇතුළට හොඳට අල්ලනවා. ඒ විදිහට තමයි දැන් මම මේක මේ කපලා තියෙන්නේ. එතකොට කැකිරි කරේකට අවශ්‍ය වෙන දේවල් තමයි මම මෙතන ලෑස්ති කරලා තියෙන්නේ. සෝදලා පිරිසිදු කරගෙන ලුණු, රම්ප කරපිංච, සුදු ලුණු, කපාපු මිරිස්, පහුකිරි සහ මිටිකිරි. අපි බලමු දැන් මම කැකිරි කරේක කොහොමද හදාගන්නේ කියලා. මේ තියන්නේ මම පොඩියට කපාගත්ත කැකිරි ටික ඇතුලේකට දාගෙන. දැන් මම මේකට පහුකිරි එකතු කරනවා. පහුකිරි එකතු කරාට පස්සේ මම මේකට දානවා ලුණු ටිකක්, මිරිස්, සුදු ලුණු, රම්ප කරපිංච. ඊට පස්සේ මම මේකට එකතු කරනවා බැදගත්ත මිරිස් කුඩු. නිකම් මිරිස් කුඩු වලට වැඩිය මේකට බැදගත්ත මිරිස් කුඩු ටිකක් දාගත්තොත් හරිම රසවත් වෙනවා. ඒක මම දාගන්නවා රස අනුව ලුණු 3-5 කුඩු සහ කහ කුඩු ටිකක්. දැන් මම මේක ලිපේ තියාගන්න හදන්නේ. ලිපේ තියාගත්ත ඇතිලියේ තියෙන කුළුපටු ටික මම දැන් එකතු කරගන්නයි හදන්නේ. මම මෙතනදී මුලින්ම කැකිරි ටික ලිපේ තියන්නේ පහුකිරෙන්. මිටිකිරි එකතු කරන්නේ කැකිරි ටික හොඳට ඉදීගෙන එනකොට තමයි අන්තිම හරියදී තමයි මම මිටිකිරි ටිකක් මේකට එකතු කරගන්නේ. කැකිරි හොඳට ඉදෙන්න දෙන්න ඕනේ. අර පොලොස් වගේ සමහරු පොලොස් එකක් වුණත් හදනවනේ හරි තදට. එහෙම නැතුව කැකිරි එක මද ගින්දරේ හොඳට තැම්බෙන්න අරපුවාම තමයි රසවත්ව මේක හදාගන්න පුළුවන් වෙන්නේ. දැන් මම ලිපේ තියාගත්තා. මේක තැම්බෙනකන් අපි වහලා තියමු. කැකිරි කරි එක හැදෙන අතරතුර මම හිතුවා මේකත් කරගන්න ඕනේ කියලා. මම ඒ අතරතුර හොදලා පිරිසිදු කරගත්ත කරලක් මේ විදිහට කපලා ලුණු වතුරේ දැම්මා. ගොඩාක් ගෙවල් වල චූටි බබාලා වුණත් කරවිල කන්න කැමති නැහැ. කරවිල වල තියෙන තිත්ත නිසා. ඉතින් අපි කරවිල එකක් උයන්න කලින් හරි බදින්න කලින් හරි මේ විදිහට කපලා ලුණු වතුරේ දාලා ටික වෙලාවක් තියලා ලුණු වතුර මිරිකලා ගත්තට පස්සේ මේ කරවිල වල තියෙන තිත්ත කටිය යම් ප්‍රමාණයකට අඩු වෙනවා. ඉතින් මම මේ විදිහට ලුණු වතුරේ දාලා ගත්තේ මේ කරවිල ටික බැද ගන්න. මේක බැදලා අර ලුණුත් එක්ක කලවම් කරලා මිරිස් කුඩු දාලා සැලඩ් එකක් වගේ හදලා ගන්න තමයි මේ කරවිල එක හදන්නේ මම දැන්. අපි බලමු කොහොමද ඒක හැදුනට පස්සේ තියෙන්නේ කියලා. අපි දැන් බලමු මගේ කැකිරි කරි එකේ තත්ත්වය කොහොමද කියලා. මෙන්න මේ වගේ තමයි දැන් ඔයගලන්ට පේන්නේ. තාම තැම්බිලා ඉවර නැහැ. අපි පොඩ්ඩක් කූරු ගහගමු. හොඳට තැම්බෙන්න දෙන්න. මේ තාමත් කැකිරි කරි එක හැදෙන්නේ පහුකිරේ. මම මේ අතරදී එකතු කරනවා මේකට ගොරක පොඩි කෑල්ලක්. මම ඇඹුල් රසට කැමති නැහැ. ඒක හින්දා මම දාගන්නේ ගොරක චූටි කෑල්ලක්. ඕගොල්ලෝ කැමති නම් ගොරක ලොකු කෑල්ලක් දාගත්තත් කමක් නැහැ. මේ ගොරක කෑල්ල දාගත්තාම මේ කරි එකට අමුතුම රසක් එකතු වෙනවා. ඔයගලන්ට ගොරක ආස නැත්නම් ගොරක දාන්න එපා. මම මේකෙදි ගොරක අරක දාලා ඉදුණට පස්සේ ගොරක කෑල්ල අයින් කරනවා. එතකොට අර අනවශ්‍ය විදියට ඒකට ඇඹුල් රසක් එකතු වෙන්නේ නැති නිසා. කැකිරි කරි එක හැදෙන අතරතුර මම දැන් හදන්නේ කරවිල එකක් බැද ගන්නයි. මේ විදියට මම කරවිල එකක් බැද ගන්නවා.
අපි දැන් බලමු කැකිරි කරි එක මොන වගේද පේන්නේ කියලා. දැන් නම් සෑහෙන දුරට අර පහු කිරි එක හිඳීගෙන ඇවිල්ලා තියෙනවා. තව ටිකක් තැන් වෙන්න තියලා මේකට මිටි කිරි ටිකක් එකතු කරන්න ඕනේ. ඒ අතරතුර ඔයගලන්ට පේනවා ඇති මගේ කරවිල බෙදුමත් බෙදෙනවා. කරවිල එක මම පෑන් එකේ බදින්න ගත්තේ. ඒකත් ඒ අතරතුර බෙදෙනවා. මම මිටි කිරි දානකොට ඔයගලන්ට පෙන්වන්නම් මොන වගේද තියෙන්නේ කියලා. අපි දැන් බලමු කැකිරි එකේ තත්ත්වය මොන වගේද කියලා. දැන් නම් හොඳටම අර පහු කිරි එක හිඳීගෙන ඇවිල්ලා තියෙනවා. දැන් මම කරන්නේ මේකට මිටි කිරි ටිකක් එකතු කරන එක. මිටි කිරි ටිකක් වෙන්න අපි මේකට එකතු කරමු. එතකොට අන්තිම හරියදී අපි මේකට මිටි කිරි ටිකක් එකතු කරපුවම හරිම රසවත්. මේ වගේ චුට්ටක් කලවම් කරන්න කැඩෙන්නේ නැති වෙන්න. ඒ අතරතුර කරවිල එකත් පැදීගෙන එනවා ටික ටික. අපි දැන් බලමු කැකිරි එක මොන වගේද කියලා. දැන් නම් ඉදිලා හොඳටම ඇති. තව විනාඩි 2-3ක් යනකොට මේක බා ගන්න පුළුවන්. බාන්න කිට්ටු වෙනකොට මම මේකට එකතු කරනවා කළු කුඩු. මේ කළු කුඩු එක නම් මම අත්‍තරම කඩේකින් ගන්න දෙයක් නෙමෙයි. මේක අපේ අම්මා ගෙදර හැදුවොත් මට මේකෙන් ටිකක් ගෙනත් දෙනවා. මේක චිකන් එකකට, පොලොස් කරි එකකට, ඒ වගේම දැන් කැකිරි කරි එකට එහෙම බාණ්ඩ ලං වෙලා ටිකක් ආපුවම රස ගොඩාක් වෙනස් වෙනවා. පුදුම රසක් දැනෙනවා. ඉතින් මම දැන් එකතු කරේ කළු කුඩු. අපි තව විනාඩි 2කින් විතර කැකිරි කරි එක ආගමු. කරවිල එකක් දැන් පැදිලා ඉවර වෙගෙන එනවා. මම දැන් හදන්නේ එකක් බා ගන්න. අපි දැන් බලමු කැකිරි කරි එක මොන වගේද කියලා. දැන් හොඳටම හිඳිලා කෑලිත් හොඳටම තැම්බිලා තියෙන්නේ. මම දැන් හදන්නේ ගෑස් එක ඔෆ් කරගන්න. ඉතින් මෙන්න මේ වගේ තමයි මං හදපු කැකිරි කරි එක ඔයගලන්ට පේන්නේ. බලන්න කොච්චර ලස්සනද කියලා. හොද්ද කරි එක හොඳටම හිඳිලා උක්කුවට හැදිලා තියෙනවා. මම දැන් මේකේ ලුණු ඇත්ත කියලා බලනකොට මට දැනුනේ මේක කනකොට පොලොස් කරි එකක් වගේ. හරිම රසවත් කෑමක්. හදලා බලන්න මම කියපු විදිහට ඕනනම් මේක හැදුවට පස්සේ ඔයගලන්ට අන්තිමට තෙම්පරාදු කරගන්නත් පුළුවන් තෙල් චුට්ටක් දාලා. මේ තියෙන්නේ මම බැදගත්ත කරවිල එක. කැකිරි කරි එක හදන්න කලින් මම හැදුවා පරිප්පු එකක්. මට ඒක වීඩියෝ එකක් ගේන්න තරම් කාලයක් තිබුණේ නැහැ. දැන් මම ටක් ගාලා චිකන් කරි එකක් හදලා චිකන් කරි එකේ වීඩියෝ එකක් ගෙන අපු හින්දා මම ඒක ගේන්නේ නැහැ. අපෝ සැරයක් ඒකත් හදලා යන්න ඕනේ පපව ස්කූල් එකෙන් ගන්න. ගිහිල්ලා ආවට පස්සේ මම මේකට ලුණු මිරිස් දාලා කලවම් කරලා සැලඩ් එකක් හදනවා. සැලඩ් එකක් හදලා කනකොට පිඟානට බෙදුවට පස්සේ කොහොමද පේන්නේ කියලා ඔයගලන්ට වීඩියෝ එකක් අරන් එන්නම්. එතකන් ඔයගොල්ලෝ හැම කෙනෙකුටම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.